ඔයාලට SLD ක්වික් එක්ස්චේන්ජ් හරහා ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල්ස් කරන්න අවශ්‍ය වෙන account ඇඩ් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මුලින්ම ඔයාගේ account dashboard එකේ මේ විදිහට add your bank account කියලා notification එකක් පෙන්නයි. එතනින් add bank account බොත්තම ක්ලික් කරන්න. එහෙම නැත්නම් වම් පැත්තේ තියෙන list එකේ linked account කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ linked accounts කියන පිටුව open වෙයි. මෙතනින් ඔයාට bank accounts, XM accounts සහ Binance accounts add කරගන්න පුළුවන්. මුලින්ම දකුණු පැත්තේ උඩ තියෙන add account බොත්තම ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ list එකක් පෙන්නයි. එතනින් ඔයාට අවශ්‍ය account type එක select කරන්න. මුලින්ම local bank account එකක් add කරමු. මෙතනදී ඔයාට තියෙන්නේ ඔයාගේ bank details ටික නිවැරදිව fill කරන්න. මුලින්ම add කරන account එක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් nickname එකක් දෙන්න. ඊළඟට bank name, branch name, account holder name සහ account number එක add කරගන්න. අවසානයේට ඔයාට bank passbook එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. මේක අනිවාර්ය නෑ. හැබැයි නිවැරදිව account එක add කරගන්න මේක පහසුවක් වෙනවා. ඊළඟට මෙතනට හරි ලකුණක් දාලා save account බොත්තම ක්ලික් කරන්න. ඊළඟට අපි XM account එක add කරන විදිහ බලමු. කලින් වගේම add account බොත්තම ක්ලික් කරලා XM account කියන එක select කරන්න. දැන් ඔයාගේ XM account එකට nickname එකක් දෙන්න. ඊළඟට XM ID එක ඇතුළත් කරන්න. ඊට පස්සේ හරි ලකුණක් දාලා save account බොත්තම ක්ලික් කරන්න. ඊළඟට අපි Binance account එකක් add කරන විදිහ බලමු. කලින් වගේම add account බොත්තම ක්ලික් කරලා Binance account කියන එක select කරන්න. දැන් ඔයාගේ Binance account එකට nickname එකක් දෙන්න. ඊළඟට Binance ID එක ඇතුළත් කරන්න. ඊට පස්සේ හරි ලකුණක් දාලා save account බොත්තම ක්ලික් කරන්න. හරි. දැන් accounts add කරගෙන ඉවරයි. deposits සහ withdrawals කරන හැටි අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.